මුදල් ආයෝජනය කියලා කියන්නේ ඔයාගේ මුදල් ඩබල් කරන එසේත් නැත්නම් සල්ලි පැටව් ගස්සන්න පුළුවන් ක්‍රියාවලියක්. එහෙත් සමාජයේ බොහෝ අය මෙම මුදල් ආයෝජනය පිළිබඳව අකමැත්තක් දක්වනවා. ඒ සඳහා බලපාන විවිධ හේතු හඳුනා ගන්න පුළුවන්. ඒ අතර ආයෝජන මාර්ග පිළිබඳව පවතින දැනුම අවම වීම, අවදානම් ගැනීම සඳහා මැලිකමක් දැක්වීම ආදිය විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්. අද මෙම වීඩියෝව තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට ගැලපෙන හොඳ ආයෝජන මාර්ග 5ක් පිළිබඳවයි. එහෙනම් මෙම වීඩියෝවට යන්න කලින් මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපිට පළවෙනි ආයෝජන මාර්ගය විදියට කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කිරීම හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔයාට වටිනා සමාගම් අධ්‍යයනය කරලා ඒවායේ කොටස් මිලදී ගන්න පුළුවන්. ඔයා යම්කිසි සමාගමක කොටස් මිලදී ගැනීම එම සමාගමේ අයිතියෙන් කොටසක් මිලදී ගැනීමට සමාන වෙනවා. මෙම මිලදීගත් කොටස් ඉහළ මිලකට විකිණීම තුළින් ඔයාට ප්‍රාප්තන ආදායම් ලබා ගන්න පුළුවන්. සරලව කිව්වොත් ඔයා අඩු මිලට කොටස් මිලදීගෙන වැඩි මිලට විකිණීම තුළින් විශාල ලාභ උපයන්න පුළුවන්. ඊට අමතරව එම සමාගම් වලින් ලාභාංශ ආදායම්ද ලබා ගන්න පුළුවන්. දෙවෙනි මුදල් ආයෝජන මාර්ගය විදියට රියල් ඉස්ටේට් එසේත් නැත්නම් දේපළ වෙළඳාම හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔයාට ඉඩම්, නිවාස ආදී දේපළ අඩු මිලට මිලදීගෙන වැඩි මිලට විකිණීම තුළින් ලාභ උපයන්න පුළුවන්. බොහෝ ධනවතුන් සිදු කරනු ලබන ආයෝජන මාර්ගයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. තවත් මුදල් ආයෝජන මාර්ගයක් විදියට ඔයාගේම ව්‍යාපාරයක් කිරීම හඳුනා ගන්න පුළුවන්. හොඳ ව්‍යාපාරික අදහසක් ඔයාට තියෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ආරම්භයේදී කුඩාවට ආරම්භ කරලා කාලයත් සමග ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔන්ලයින් බිස්නස් එකක් සිදු කිරීම හඳුන්වන්න පුළුවන්. හතරවන ආයෝජන මාර්ගය විදියට රෙන්ටල් ඉන්කම් එසේත් නැත්නම් කුලී ආදායම් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඉඩම්, නිවාස, වාහන ආදිය මිලදීගෙන ඒවා කුලියට දෙන්න පුළුවන්. මෙසේ කුලියට දීමෙන් ඔයා ආයෝජනය කළ මුදලට වඩා කාලයත් සමග කුලී ආදායම් ලබා ගන්න පුළුවන්. එසේම ඔයා මිලදීගත් දේපලෙහි වටිනාකමද කාලයත් සමග ඉහළ යාම සිදු වෙනවා. මෙය බොහෝ ධනවතුන් සිදු කරන ආයෝජන මාර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. පස්වෙනි ආයෝජන ක්‍රමය විදියට බොන්ඩ්ස් එසේත් නැත්නම් බැඳුම්කර ආයෝජනය හඳුන්වන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම සුරක්ෂිතම ආයෝජන මාර්ගයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම සඳහා දැනුම නොමැති සහ අවදානමක් ගැනීමට අකමැති අයට මෙම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මුදල් ආයෝජනය කරන්න පුළුවන්. මෙහිදී ඔයාට ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනයෙන් ලබා ගන්නා පොලී මුදලට වඩා වැඩි පොලියක් ලබා ගන්න පුළුවන්. මෙහි සිදුවන සරල ක්‍රියාවලිය වෙන්නේ ඔයා ඔයාගේ මුදල් ණයක් විදියට රජයට ලබා දීම. ඉන්පසුව රජය විසින් ඔයාගේ මුදල සහ එයට හිමි පොලිය ලබා දෙනවා. මෙය අවදානම ඉතා අවම ආයෝජන මාර්ගයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔව්, දැන් අපි අද කතා කරපු ආයෝජන මාර්ග 5 පිළිබඳව සාරාංශයක් විදියට නැවත හඳුනා ගනිමු. පළවෙනි ආයෝජන මාර්ගයේ විදියට අපි කතා කළේ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කිරීම. මෙය හොඳම ආයෝජන මාර්ගයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. දෙවැනි ආයෝජන මාර්ගයේ විදියට දේපළ වෙළඳාම හඳුන්වන්න පුළුවන්. මෙහිදී නිවාස, ඉඩම්, වාහන ආදිය අඩු මිලට ගෙන වැඩි මිලට විකිණීම තුළින් ආදායම් ලබා ගන්න පුළුවන්. ඔව්, තුන්වන ආයෝජන මාර්ගයේ විදියට අපි කතා කළේ තමන්ගේම බිස්නස් එකක් ආරම්භ කිරීම. මේ තුළින් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. හතරවන ආයෝජන මාර්ගයේ විදියට කුලී ආදායම් හඳුනා ගන්න පුළුවන්. මෙහිදී නිවාස, වාහන, ඉඩම් ආදිය කුලියට ලබා දීම අපට හඳුනා ගන්න පුළුවන්. අවසාන ආයෝජන මාර්ගයේ විදියට අපි කතා කළේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ගැන. මෙය අවදානම අවම ආයෝජන අවස්ථාවක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඔව්,
මෙම වීඩියෝව තුළින් ඔයාගේ මූල්‍ය දැනුම තවත් වර්ධනය වුණා කියලා මම හිතනවා. එහෙනම් මෙම වීඩියෝවට ලයික් කරන්න. ඒ වගේම මෙය යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. වීඩියෝව පිළිබඳ ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් වටිනා වීඩියෝවකින් හමුවන තෙක් අදට ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.